ඝන මාධ්‍යයේ තියෙන්න ඕන ලක්ෂණ ටික නේද? ඝන මාධ්‍යයක් තෝර ගන්නකොට මේකේ විවිධ ලක්ෂණ තියෙන්න ඕන කිව්වා. නම්‍යශීලී වෙන්න ඕන කිව්වා. බංගුර වෙන්න ඕන කිව්වා. ජලය රඳවා තබා ගන්න පුළුවන් වෙනවා. ප්‍රශස්ත වාතනය, ජලය වහනය වීම, ස්වාරක්ෂක ගුණය, විසංගත වලකින් තොරවීම, හානිදායක සුදු ජීවි හා වටපණු ගහන වලින් තොරවීම වගේ දේවල් තියෙන්න ඕන කියලා කිව්වා. ඊළඟ මේ ඝන මාධ්‍ය පුතේ නිකම්ම අපිට ගන්න බෑ ජීවාණු වර්ණය කරන්න ඕනනේ. ඒ ජීවාණු වර්ණය කරනකොට විවිධ ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේක අපිට හුමාන උදුරක තම්බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ හුමාන උදුරක පැයක් විතර තියෙන. නැත්නම් අපිට සූර්යතාප ප්‍රතිකාරය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඝන මාධ්‍ය ගොඩ ගහලා සෙන්ටිමීටර 10ක් 12 15ක ස්තරයක් විනිවිද පේන පොලිතින් වලින් ආවරණය කරලා සති දෙකක් විතර සූර්යාලෝකයට නිරාවරණය කරලා තියෙනවා. ඒ වගේම අපිට දිලිරනාශක, කෘමිනාශක මිශ්‍ර කරන්න පුළුවන්, සෝඩියම් හයිපොක්ලෝරයිඩ් වගේ ඒවා මිශ්‍ර කරන්න පුළුවන්. වැඩි නම් හොදලා යවන්න පුළුවන්. ඒ වගේ වලට ජීවාණු හරණය කරන ක්‍රම ඔයා නිකන් මතක තියාගන්න. අපි දැන් පුතේ chart එකේ කතා කරන්නේ ඝනමාත් තුල වගා කරනකොට සිරස්, තිරස්, කාණු හා පාත්ති බඳුන් තුල වගාව කියලා. ඒකෙදි සිරස් ලෙස ඇඳවූ වගාමඩ තාක්ෂණයේදී අපි මීටර 3.3ක් විතර දිග හරි ඔයගොල්ලන්ගේ මියුට් කරගන්න නැත්නම් අපිට ඇහෙනවනේ. අම්මලා බයිනේවත් ඇහුනොත් එහෙම ඔයගොල්ලන්ට පාඩම් කරන්නේ නැහැ කියලා. එහෙනම් මීටර කල්සියම් 3ක් පමණ දිග සිලින්ඩරාකාර පරජම්බල කින ප්‍රතිරෝධී ඇතුළත කල පිටිත සුදු ප්‍රෝටීන් භාවිතා කරනවා. ඒකෙදි මේක කොයි වෙලාවකවත් සුදු බත් වලින් පුරවන්නේ නැහැ සිරස් වගාමල්ල කුහු කෙදි වලින් තමයි පුරවන්නේ. අන්න ඒක ඉතා වැදගත් එකක් කුහු කෙදි වලින් පුරවනවා. මොකද නැත්තම් වතුර දානකොට බර වැඩි වෙලා මේව කඩන් වැටෙන්න පුළුවන් නිසා. හරිද? ඊළඟට අපි සෑම බෑගයකම ඉහළ කෙළවරේ පෝෂක මාධ්‍ය විසුරුම් ජල සම්පාදන හිසක් අපි දාලා තියෙනවා. හරිද? මම ඒක පෙන්නන්නම්කෝ මේ තියෙන්නේ. මෙන්න මේවා එකක් මේකේ පෝෂක මාධ්‍ය යනවා මේ උඩින් විසුරුම් ජල සම්පාදනයෙන් මොකද වෙන්නේ? මේ ඩ්‍රිප් ඉරිගේෂන් එක වනේ මේක උඩට මාධ්‍ය එනවා. දැන් අපි මේක සංවෘතයක නම් මේ පහලින් මොකද කරන්නේ? තවත් ඇලියක් සකස් කරලා ඉවර වෙලා ඒකෙන් අර වගා මාධ්‍ය වැඩි වෙන ඒවා ටික පෙරලා ටැංකියකට යනවා. ඕක තමයි සිරස් තිස් රැඳවූ වගමරු තාක්ෂණ. මේ වගේ ඒවා ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ අපි අ, භෝග විදියට ගත්තොත් එහෙම ඔය කොළ භෝග වැඩි බර ඒවා අපිට මේකේ මේවා කරන්න බෑ. ඊළඟ තිරස් රැඳවූ වගමරු තාක්ෂණයේදී දිග සුදු පැහැති පාරජම්බුල කින ප්‍රතිරෝධී පොලිතීන් භාවිතා කරනවා මාස 6ක් පමණ පරණ කොහොබත් යොදා ගන්නවා. හරිද? තිරස් වගාමලට කොහොබත් යොදා ගන්න පුළුවන්. සිරස් වගාමලට කොහො කෙඳි විතරයි. හරි මෙන්න මේ විදිහට අපි මේක පොළොව මත තියෙනවා. හැබැයි පොළොව මත තියෙනකොට මේ තියෙන මේ මොනවාද අපේ තියෙන පොලි يعني පසත් එක ගැටෙන්නේ නැති වෙන විදිහට තියන්න ඕන. නැත්නම් ආයෙමත් පස් රහිත මාධ්‍ය වෙන්නේ නැහැ නේද? ඊළඟට කාණු හෝ ද්‍රෝණිකා ක්‍රමයේදී විවෘත ක්‍රමයක් ගඩොල් හෝ කොන්ක්‍රීට් වලින් හදපු කාණු තුල තමයි මේක තියන්නේ. සාමාන්‍යයෙන් අපි නිකන් පාත්ති බැදලා තියන්නේ. අන්න ඒ වගේ එකක්. හරි තමයි මේකෙදි වෙන්නේ. දැන් මගේ ෆෝන් එකට මොනව වෙලාද කියලා රීස්ටාර්ට් වෙන්න හදලා. එහම හදිසියෙම ටක් ගාලා කටුනොත් ආයෙත් එන්නේ නැහැ කට්ටිය. රීස්ටාර්ට් වෙන්න හදනවා අයිමට. මං ඉතින් දැන් ඇහෙන්නේ නැතුව යයි. චුට්ටක් මට දෙන්න විනාඩියක්. මේ ෆෝන් එකට මොකක් වෙලාද මේ?